කැකුළු හාල් කිලෝ එකක් ගන්න බැරි මිනිස්සු රන්සාල් ගයිද අනේ නිකන් යන්න රුපියල් 300 ගන්න හාල් කිලෝ එක රන්සාල් ගයිද රන්සාල් කොච්චර මිලද අනේ නිකන් යන්න ඔයාලගේ මේ හරි ඊළඟට බලන්න අර සහෝදරියක් ඉදිරිපත් කළා රොබෝ කෙනෙක් එතකොට රොබෝ මැල්ලුම් හදලා කන්නද අද අපිට ඒ කාර්මීකරණය වෙමින් පවතින රටවලට රොබෝ ගැලපෙන්නේ අපේ රට රොබෝ ගැලපෙන්නේ අපේ රට ගැලපෙන්නේ කෘෂිකාර්ය භාගය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් එදා දෙවන බැරකුම්බ අවුරුද්දම කාලේ පෙරදිග ධාන්‍යාගාරය වුණා අපේ රටට අර ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයකට නියගය ආවා එහෙම අපේ රට එහෙම සහල් යාවු රට අද වෙනකොට සහල් මෙට්‍රික් ටන් ගාලා බලන්න ඒ කෘෂිකර්මයේ හොඳ තැනක තියනවලු අනේ රෙද්ද හරිද කැකුළු හාල් කිලෝ එකක් ගන්න බැරි මිනිස්සු රන්සාල් ගයිද අනේ නිකන් යන්න රුපියල් 300 ගන්න හාල් කිලෝ එක රන්සාල් ගයිද රන්සාල් කොච්චර මිලද අනේ නිකන් යන්න ඔයාලගේ මේ හරි ඊළඟට බලන්න අර සහෝදරියක් ඉදිරිපත් කළා රොබෝ කෙනෙක් එතකොට රොබෝ මැල්ලුම් හදලා කන්නද අද අපිට ඒ කාර්මීකරණය වෙමින් පවතින රටවලට රොබෝ ගැලපෙන්නේ අපේ රට රොබෝ ගැලපෙන්නේ අපේ රට ගැලපෙන්නේ කෘෂිකාර්ය භාගය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් එදා දෙවන බැරකුම්බ අවුරුද්දම කාලේ පෙරදිග ධාන්‍යාගාරය වුණා අපේ රටට අර ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයකට නියගය ආවා එහෙම අපේ රට එහෙම සහල් යාවු රට අද වෙනකොට සහල් මෙට්‍රික් ටන් ගාලා බලන්න ඒ කෘෂිකර්මයේ හොඳ තැනක තියනවලු අනේ රෙද්ද හරිද